අද අපි ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ challenge models එකට ආපු අලුත්ම නමුත් ඒක ඉතින් 2024 වර්ෂයේ නැත්නම් 24 වර්ෂයේ අවසානයේදී Toyota සමාජය විසින් ලෝකෙට දුන්නු සුපිරිම වාහනයක් තමයි 300 කියලා කියන්නේ. ඉතින් සල්ලි දීලා ගන්න පොලිමේ ඉන්න ඕන වාහනයක් තමයි මෙන්න මේ Land Cruiser කියලා කියන්නේ. ඉතින් සමහරවිට මාස 3ක් 6ක් ඉන්න ඕන බලන්න මේ Toyota සමාජයේ වාහනයක් මිලදී ගන්න ඒ තරමට ඉල්ලුමක් තියෙනවා ලෝකේ. අති විශාල වශයෙන් මේක ලෝකෙ වැඩිම වාහනේ අද සුපිරිම වාහනයක් තමයි අද ඇක්සිඩන්ට් වෙලා ඇවිල්ලා තියෙන්නේ Challenger model හොයාගන්න. ඉතින් Challenger model එකේ මෙයා අමුත්ත දුරට අරගෙන ආවේ ඕනේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඉස්සර බේස් එක වැදිලා ඕනක් එකක් එක්ක කඩාගෙන ගිහිල්ලා බල්ක් එකකට ඒක තමයි කරන්නේ. මේක පොඩ්ඩක් පස්සට ඇවිල්ලා ඒගොල්ලෝ ලයින් එකක් එක්කලා දැන් බලන්න ඉන්නේ ලයින් එකක් එක්ක කරනවා. ඒක කඩාගෙන ඉතින් කියනවනේ වගකීම උපරිමේ ඉන්නකොට වෙනවනේ 20 24 20 25 පාවා එක්තරයි challenge model ඉස්සාල් කරන්නේ. ඉතින් challenge model ඉස්සාල් කරන්නේ දාසොන්නක නූලට හරියට කලින් වාහන හදාගෙන ගිහුවා. අපි පවුලින් කරපු දේවල් කියන්නේ නැහැ. අපෙන් සර්විස් ගත්ත අය අපිව විශ්වාස කරන නිසා අපේ quality දන්න නිසා අපේ දැනගෙන දන්න නිසා දුර බැහැරගේ වාහන දුර බැහැරගේ වාහන අරන් එනවා අපි ගාවට පාඩු නෑ අරන් ආවට ඇයි පාඩු නෑ කියලා කියන්නේ ආවොත් ඔබට නෑ කියලා දුර බැහැර ගැන යන්න පුළුවන් හදාගෙන නැවතත් සමාජයේ වාහනේ ගන්න විදිහට ඒක කරගන්න තමයි මෙයක් ඇවිල්ලා අපි අදම හදරගම බලමු challenge model එකට ආපු මේ අලුත්ම අමුත්තට වෙච්ච හානිය කොහොමද අපි හදන්නේ කියලා කොහොමද නැවත නිවැරදි කරන්නේ කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. නිවැරදි කරාට පස්සේ quality එකත් ඕගොල්ලන්ට අපි පෙන්නනවා. challenge model ඩක්ටුරියෝ තෝරන ප්‍රයත්න. ඉතින් ඔබට උමත අවශ්‍යතාවයක් ඔබට යාළුවෙකුට මෙන්න තියෙනවා නම් කතා කරන්න අපිට පැවිදි අතරම අපි කැරියර් සර්විස් තියෙනවා. අලුත්ම වාහන නිවැරදිව 16ට පේන්ට් එක මැච් කරලා කලයක මැච් කරලා ඩීටේල් ජොබ් එක හරියට කරලා නිවැරදිව හදලා ඉන්න දාන්න පුළුවන් තරම් තමයි උපන් හපන් දක්වගන්න තියෙන පිටක් ඉන්නවා. challenge model එකේ නැතිව challenge මොකද්ද මේ නැව? මේක තනිකර නැවක් වගේ. Toyota සමාගමේ සුපිරි නිෂ්පාදනය 2025 LC 300 එක. ඉතින් ඔන්න ඇක්සිඩන්ට් එක හදලා දැන් කලවශ්‍යක කරලා වැඩේ හයි කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙකැනිකල් පැත්තේ වැඩ ටික ඉවර කරගෙන බොනට් ෆෙන්ඩර් ලයිට් ටික දාලා වැඩේ ඉවර කරලා ගමු. ආවේ වැදිලා මේ පැත්තෙන් කඩාගෙන දාලා තියෙන්නේ ෆෙන්ඩර් හෙඩ්ලයිට් බොනට් ඔක්කොම ටික අලුතෙන්. ඉතින් මේ වගේ මෙච්චර අලුත් වාහන ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් දැයි මේ කිලෝමීටර් 100 ගණන් ගෙවාගෙන කුරුණෑගලට අරන් බ්‍රෑන්ඩ් එකක් හදපුවාම අපි ඕන කෙනෙක් ආසයි මේ බ්‍රෑන්ඩ් එකට ආදරය කරනවානේ. අපි Adidas හරි Nike හරි මොනවා හරි බ්‍රෑන්ඩ් එකක් තිබ්බම බ්‍රෑන්ඩ් නේම් එකද ඒ වගේ තමයි Challenger Motors කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. Challenger Motors කියලා අපි බ්‍රෑන්ඩ් එකක් හදලා තියෙනවා ලෝකයේ ඇක්සිඩන්ට් රිපෙයාර් වලට. ඒ ඇක්සිඩන්ට් රිපෙයාර් වලට එන්නෙම අපි ගාවට අපේ රටේ ඉන්න සුපිරිම සෙට් එක. ඉතින් ඒ සුපිරිම සෙට් එක රජගත්ම පින් කරපු මිනිස්සු පදින වාහන තමයි මේ යාත්මවල නේද? පින්දහම් කරාම නැප ලැබෙනවා. ඒ වගේම මේ අත්ලත් කරගන්න ඕනේ. ඉතින් එහෙම පදින වාහනත් ඇක්සිඩන්ට් මොනවා හරි වෙලා හොයාගෙන ඉන්නේ Challenger Motors කියලා අපි ලෝකෙට හදලා තියෙන බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එක අපි ඒ විදියටම රකින්නවා. ඒ නාමය ඉතින් ඒ රකින්න නාමය නිසා මේ වගේ අලුත් වාහන 2025 වාහන හැම තැනම පිරලා තියෙන Challenger Motors එකේ මේ කාලේ අලුතෙන් ආපු වාහන. ඉතින් ඒ වාහන ඇක්සිඩන්ට් වෙලා මොනවා හරි ඇක්සිඩන්ට් එකක් තියා නිකන් සීරුණක් හොයන්නේ Challenger Motors. මොකද හරියට කලයක මැච් කරලා මව් සමාගම මේ විදියට හදාගන්න හොයන් එනවා අපි ගාවට. සමහර වෙලාවට කිලෝමීටර් 100ක් අරගෙන එනවා වාහනේ බපර් එක පේන්ට් කරන් යන්න. ඒ තමයි විශ්වාසය. ඒ තමයි බ්‍රෑන්ඩ් නේම් එක රකින්නවා. අපි කතා කරන්න කාට හරි මොනවා හරි ඕන වුණොත් අපෙන් උදව්වක් අවශ්‍යතාවයක් මෙන්න තියෙනවා නම්බර් Challenger Motors Luxury Auto Repair Center කුරුණෑගල අපි